සිම්බාබ්වේ පාන් ගෙඩියක් ගෙනියන්න සල්ලි ගෙනියන්න ඕන ගෝණියකින් කියලා. හරි. මොකද උද්දමනය කියලා කියන්නේ? උද්දමනය කියලා කියන්නේ රටක සමස්ත මිල මට්ටමේ හටගන්න අඛණ්ඩ ඉහළයන්. එතකොට ළමයි මේ උද්දමනයේ වේගයක් තියෙනවා. උද්දමනයේ තනි ඉලක්කමක් ආගියක් තියෙනවා නම් අපි ඒකට කියනවා මධ්‍යස්ථ උද්දමනයක්. එහෙම නැත්නම් ප්‍රසරපණ උද්දමනයක් කියලා කියනවා. ඉලක්කම් දෙකක හෝ ඉලක්කම් තුනක ආගියකින් තියෙනවා නම් අපි මේකට කියන්නේ ශීඝ්‍ර උද්දමනයක්. එහෙම නැත්නම් ජවන උද්දමනයක් කියලා අපි මේකට කියනවා. ඉලක්කම් 4කින් හෝ ඊට වැඩි ආගියකින් උද්දමන ප්‍රතිශතය පිහිටනවා නම් අපි ඒකට කියන්නේ අත්‍යඋද්දමන තත්ත්වයක් කියලා. සිම්බාබ්වේ කියන රටට උනේ මේක තමයි. එයාලගේ හිටියා පාලකෙක් රොබර්ට් මුගාබේ කියලා. එයා කරේ අතිශය ලෙස මුදල් මුද්‍රණය කරා. ඒකේ ප්‍රතිඵලයක් විදියට සිම්බාබ්වේ උද්දමන ප්‍රතිශතය 100 මිලියන් 231ක් කියලා කියනවා. ඔයාලා අහලා ඇති කතාවට කියනවා සිම්බාබ්වේ පාන් ගෙඩියක් ගෙනියන්න සල්ලි ගෙනියන්න ඕන ගෝණියකින් කියලා. එතකොට මේ උද්දමනයන් ගැන ඔය මහාචාර්ය සැමුවෙල්සන් සහ නෝන්ඩවුස් කියලා දෙන්නේ කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මධ්‍යස්ථ උද්දමනය ප්‍රසරපණ උද්දමනයක් කියලා කියන්නේ සාමාන්‍ය ශරීරයට හැදිච්ච නිකන් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වගේ. දැන් මේ මට හැදිලා තියෙනවා වගේ. ශීඝ්‍ර උද්දමනයක්, ජවන උද්දමනයක් කියලා කියන තත්ත්වයක් කියලා කියන්නේ සාමාන්‍ය දරුණු උණ රෝගයක් ඇඟට වැළඳුනා වගේ. කියන්නේ ටිකක් අමාරුයි. ඒනට ආර්ථිකය ඇදගෙන යන්න පුළුවන්. අත්‍යඋද්දමනයක් කියන එක යා සමාන කරලා තියෙන්නේ එකවර වේගයෙන් එන ට්‍රක් රථයක් ඔලුවලින් ගියා වගේ කියන එක. ඒ කියන්නේ ළමයි ආර්ථිකේ ගොඩ ගන්න බෑ කියලා කියන එක. අමාරු ඉකෝන් සරලව ක්‍රිෂාන් කස්තුරිආරච්චි